බලන්න ගෝලීය උණුසුම දේශගුණ විපර්යාස සහ ගර්භ සංරක්ෂණයේ ප්‍රශ්න පිළිතුරු අපිට දැන් සාකච්ඡා කරන්න තියෙනවා. බලමු ගෝලීය උණුසුම සහ දේශගුණ විපර්යාස ගැන කතාව. බලන්න ප්‍රශ්නයක් තියලා තියෙනවා දේශගුණ විපර්යාස යනු කුමක්ද? මේ අපි අවසාන කොටස ටික යන්නේ. ඒ දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමගත සම්මුතිය UNFCCC එක අනුව අනුව මානව ක්‍රියාකාරීත්වයේ ඍජුව වක්‍ර බලපෑම් පදනම් කරගනිමින් වායුගෝලයේ සංයුති වෙනස් වීම නිසා ස්වභාවිකව සිදුවන දිගු කාලයක් තිස්සේ නිරීක්ෂණය කරන ලද සලකා බැලිය හැකි තරම් වැදගත් දේශගුණික පරාමිති තියෙනවා. දිගු කාලීන වෙනස්කම් දේශගුණික විපර්යාසයට අර්ථ දක්වලා තියෙනවා. දේශගුණික විපර්යාස සඳහා වූ අන්තර්රාජ්‍ය මණ්ඩලය රාජ්‍ය මණ්ඩලය IPCC අනුව ගතොතෙම සාමාන්‍ය වර්ෂ දශකයක් හෝ ඊට වඩා වැඩි කාලයක් තිස්සේ පවතින දේශගුණික ගුණාංගවල තත්ත්වයන්හි සිදුවන සංඛ්‍යා විද්‍යාත්මක වැදගත්කම සහිත වෙනස් වීම නිසා මේ දක්වන්න තියෙනවා. ස්වභාවික විචලනයක් ලෙස හෝ මානව ප්‍රතිබයමර ප්‍රතිඵලයක් ලෙස හෝ කාලය සාපේක්ෂව දේශගුණයේ සිදුවන ඕනෑම වෙනස් වීමක් මේ අර්ථ දැක්වීම මගින් සලකා බලනවා. ගෝලීය උණුසුම යනු කුමක්ද? දේශගුණ විපර්යාස සමග සම්බන්ධ වන්නේ කෙසේද කියලා හරි. අර්ථයක්ම දීලා දෙනවා. හරිතාගර ආචරණය හරිතාගර වායු වල බලපෑම් වැඩි වීම නිසා පෘථිවි පෘෂ්ඨයේ වායු ගෝලය සහ සාගර පෘෂ්ඨයේ සමාන උෂ්ණත්වය ඉහළ යාම ගෝලීය උණුසුම නම් වෙනවා. සම්බන්ධතාව තමයි දේශගුණ විපර්යාසන උණුසුම වීම ග්ලැසියර් දියවීම වල ආන්තික තත්ත්ව වඩාත් සුලභ නියං කාල ආදී අයත් වෙනවා. වෙනත් ආකාරයෙන් කිව්වොත් දේශගුණ විපර්යාස වඩා විශාල ගැටලුවේ පදනම් ලක්ෂණය වන්නේ ගෝලීය උණුසුමයි. ගෝලීය උණුසුම සහ දේශගුණ විපර්යාස සඳහා දායක වන සාධක ගැන කතා කරන දින මානව ක්‍රියා හේතුවෙන් කාබන් ඩයොක්සයිඩ් වෙනත් වර්ධාගාර විමෝචනය වැඩි වීම. ගත්තොත් එහෙනම් කාබන් ඩයොක්සයිඩ් CO2 විමෝචනය වෙන ප්‍රධාන හේතු සහ එහි කාර්යභාරය කුමක්ද කියලා අහතිනවා. කාබනික ද්‍රව්‍ය දහනය මගින් CO2 නිපදවනවා. ඒක ගෝලීය උණුසුම් සහ දේශගුණ විපර්යාස සිදුවීමට දායක වන ප්‍රධාන හරිතාගාර වායු. ප්‍රධාන හේතු විදිහට පොසිල ඉන්ධන දහනය, රථ වාහන ධාවනය, විදුලි ජනනය, කර්මාන්ත ආදී පොසිල ඉන්ධන දහනය බලා ගන්න පුළුවන්. ඝන අපට අපි දැන් මේවා මේ මොනවද කෙමිස්ට්‍රි වලත් අපි ඉගෙන ගන්න ඕනේ. මොකද පරිසර දූෂණය පාන මේ තමයි එතනක් තියෙනයි මතක් කරගත්ත හැම මෙතනින්. ඝන අපට විස වනාන්තර පිළිස්සීමේ දායක වන සෙසු ප්‍රධාන ක්‍රියාවේ. ඊළඟ ප්‍රශ්නයක් දියදෙන මීතේන් CH4 හරිතාගාර වායුව ලෙස ක්‍රියා කරන ආකාර සහ ප්‍රභවයන් මොනවාද කියලා. විභවතාවය සහ බහුලතාවය තමයි මීතේන් CH4 වෙන ගෝලීය උණුසුම ඇති කරන ඉහළ විභවතාවයක් ඇති හරිතාගාර වායුවක් කරන නමුත් ඒ CO2 සසඳර මිට ගෝලයේ අඩු බහුලතාවයක් පවතින වායුවක ප්‍රධාන විභවයන් නිසා නිර්වායු වියෝජනය අර කියන නයිට්‍රජන් පොහොර අපි පාවිච්චි කරනවා කියලා කියන්නේ කෙමිස්ට්‍රියදී කල්පනාදී අපට කළමනාකරණයේදී සත්ත්ව අර කියන්නේ අතන මේ රොමාන්ටික සතුන්ගේ මොනවාද උද්ගාරයෙන් හිටවන එක CH4 උද්ගාරයෙන් හිටවෙනවා කියලා ගොවිපළ විවගාවේදී ආන්ත්‍රික පැසීම ආදීදී බලා ගන්න පුළුවන්. නයිට්‍රස් ඔක්සයිඩ් N2O නිදර්ශන ආකාරය සහ ඒ ලක්ෂණ මොනවද? විභවතාවය ගෝලීය උණුසුම සඳහා ඉහළ විභවතාවයක් ඇති තවත් හරිතාගාර වායුව. N2O වයි ගෝලයේ දීර්ඝ කාලයක් රැඳී පැවතීමේ හැකියාවක් දක්වනවා. නිදර්ශන ක්‍රියාවලිය පොර නිෂ්පාදන අභාවිත අතුරු ප්‍රතිඵලයක් විදිහට වෙනත් කාර්මික ක්‍රියාවලින් ඇතැම් ද්‍රව්‍ය ජෛව ස්කන්ධ දහනය නයිට්‍රික් අම්ල නිෂ්පාදනයෙන් අභ්‍යන්තර දහන යන්ත්‍රවල පොසිල ඉන්ධන දහනයකින් සිද්ධ වෙනවා. මිනිසා විසින් කාර්මික ලෙස ජනනය කරන අනෙකුත් ප්‍රධාන හරිතාගාර වායු මොනවාද කියලා අහනවා. මේ ටික අපි අහමු තාම මෙතන ඉන්නේ. හරි. ප්‍රධාන හිතාගාර වායු මොනවද? ඊළඟට මේ මිනිසා විසින් කාර්මික ලෙස ජනනය කරන අනෙකුත් ප්‍රධාන හිතාගාර වායු තමයි ෆ්ලෝරෝකාබන් PFCC කියන්නේ හයිඩ්‍රොෆ්ලෝරෝකාබන් HFC ඊට පස්සේ සල්ෆර් හෙක්සෆ්ලෝරයිඩ් SF6 ඊළඟට මෙවම වායුද ගෝලීය උණුසුම ඇති කිරීම ඉතාහිල විභවතාවක් සහිත හරිතාගාර වායු කියලා සැලකෙනවා. කළු කාබන් බ්ලැක් කාබන් අංශු ගෝලීය උණුසුමට දායක වන්නේ කෙසේද කියලා අහනවා. කළු කාබන් කරන අංශු පහළ වායු ගෝලයේ අවලම්බිත වෙලා තියෙනවා. ඒවා ෆොසිල් ඉන්ධන සහ වෙනත් කාබනික ද්‍රව්‍ය සම්පූර්ණ දහන නිදර්ශන 1 මයික්‍රෝමීටර් 1.0 පරාසයකදී අතිශයින් කුඩා අංශු දෙවලනුත් තියෙනවා. තයන්න දවනි තාප අවශෝෂණය කිරීම තවත අවශෝෂණ හැකියාව මේ කළු කාබන තාපය අවශෝෂණය කිරීමට ඇතිමහත් හැකියාවක් ඇති අතර ඒ වාතයේ උෂ්ණත්වය වැඩි කිරීම හේතුව මේ අංශුවට CO2 වලට වඩා තාප අවශෝෂණය කර හැකියාවක් තියෙනවා. ඊළඟ ප්‍රශ්නය හදන විකිරණ බලපෑම් කළ හැකි අනෙකුත් වායු සහ හරිතාගාර වායු ලෙස සැකෙන්නේ වෙනත් සංරචක මොනවාද කියලා. වක්‍ර ලෙස විකිරණ බලපෑම් කළ හැකි වායු විදිහට කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, පරිවර්තී ගෝලීය ඕසෝන් බිම් මට්ටමේ තියෙන O3 කියලා අපි කියන්නේ. පරිවර්තී ගෝලය තමයි ඕසෝන් තියෙන. අපි කෙමිස්ට්‍රි ඉගෙන ගන්නවානේ. නයිට්‍රජන් ඔක්සයිඩ් NO හරිතාගාර වායු සැලකෙන අනිකුත් සංරචක තමයි ජල වාෂ්ප, මීතේන් වන වාෂ්ප, සීරි කාබන් සං NMVOCs කියන්නේ වාතිලන ඒරොසල් ආදිය ගන්න පුළුවන්. වනහරණය සහ ලෝකයේ උෂ්ණතාවරණය අඩුවීම ගත්තොත් එහෙම වනහරණය ගෝලීය උණුසුමට බලපාන්නේ කෙසේද කියලා අහලා තිනවා. වර්තමාන නිවර්තන වනාන්තර වීම වාණිජ කෘෂිකාර්මික වැවිලි බිම් බවට පෑම් ඔයිල් බඳු පාම් ඔයිල් බඳු පරිවර්තනය කර ඇති. පාම් ඔයිල් වවනවනේ වාණිජ වශයෙන් ඒ වගේ ඒවා පරිවර්තනය කර තියෙන නිසා ලෝක පුරා මහා වනහරණයකට හේතු වෙලා තියෙනවා. වනාන්තර වායු ගෝලී CO2 ඉවත් කර ප්‍රභාසංශ්ලේෂණය මගින් තිර කරනවා.
විවිධ කර ගැනීම කියලා කියනවා. වනහරණය වගේම කාබන් විවිධ කර ගැනීම ධාරිතාව හා පෘථිවි ග්‍රහ ලෝකයේ මත කාබන් ග්‍රහණය පහළ දමන අතර පාංශු කාබන් වායුගෝලීය CO2 සාන්ද්‍රණය වැඩි කරනවා. ඕසෝන ස්තරය ක්ෂය වීම නිසා UV විකිරණ මගින් ශාක ප්‍රවාහක විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ශාක ප්‍රවාහක වායුගෝලීය තුලතාව පවත්වා ගන්නේ කෙසේද? ඕසෝන් ක්ෂය වීම එයට බලපාන්නේ කෙසේද? කාර්යභාරය තමයි උණුසුම් මුහුදු වල වාසය කරන ශාක ප්‍රවාහක වායුගෝලීය ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් තුලතාව පවත්වා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙනවා. විශේෂතා තමයි සාමාන්‍ය ශාක ප්‍රවාහකවල කාබන් අවශෝෂණ හැකියාව භෞමික ශාකවලට වඩා විශාල වඩා ඉහළ තත්ත්වයක පවතිනවා. ශාක ප්‍රවාහක එක සෛලික අන්වීක්ෂීය ජීවීන් වන නමුත් ඒවා විශාල ප්‍රදේශයක ව්‍යාප්තව පවතිනවා. වායුගෝලයේ කාබන් අවශෝෂණය 60%ක් 70ක්ම සිදුවන්නේ ශාක ප්‍රවාහක මගින්. මේ වනහරණයට සමාන බලපෑමක් ඇති කරනවා. ඕසන් ක්ෂය වීමේ බලපෑම ගත්තොත් එහෙම ඕසන් ශ්‍රීන සේවීම නිසා සූර්යාගේ පිටතට පැමිණෙන පාරජම්ල UV කිරණ මගින් මේ ආකාරයේ කුඩා ජීවීන් විනාශයට පත්විය හැකිය. මේ සාගරවල CO2 අවශෝෂණයේ ධාරිතාව අඩු කරන අතර ගෝලීය උෂ්ණත්වය වැඩි කරනවා. ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාසයේ බලපෑම කියන එක ගත්තොත් එහෙම ප්‍රශ්නේ සහ පිළිතුරු ඔන්න දිනවා. ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස නිසා ඇතිවන ප්‍රධාන බලපෑම මොනවද කියලා හදින මුහුදු මට්ටම ඉහළ යාම, ද්‍රව ප්‍රදේශවල පිහිටන අති විශාල අයිස් පළක දෙකක් දියවීම හා ජලය හා පස තාපජ ප්‍රසාරණය නිසා ලොව පුරා මුහුදු මට්ටම ඉහළ යාමක් සිදුවන අතර ලොවට පිහිටි දුප්පත් රාජ්‍ය රැසකට එය විපාක අත්වීම සිදුවනු ඇත. ඉතින් ආන්තික කාලගුණික සිදුවීම් ගත්තොත් එහෙනම් දීර්ඝකාලීන දියන් දැඩි වර්ෂාපතන සහ ඒ ප්‍රතිඵල දේශ ගංවතුර සහ නාය ඇම්ද කුණාටු ආදී ආන්තික දේශගුණික ක්‍රියාවලින් පසුගිය දශකය තුළ ඉහළ යෑමට ලක් වූ අතර ඒ බොහෝ හානි විපත් වලට හේතු වුණා. ආහාර නිෂ්පාදනය පහළ වැසීම කියන්නේ අනපේක්ෂිත ආන්තික කාලගුණ තත්ත්ව නිසා ලොවට භෝග නිෂ්පාදනයේ අඩුවක් සිදුවන අතර ඒ ආහාර සුරක්ෂිතතාවට තර්ජන එල්ල කරනවා. කොරල් පරහායනය කියන ගතොත් මුහුදු ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා කොරල් විරංජනය හායනය සිදුවන අතර ඒ සමස්ත සාගර පද්ධතියම දරුණු අනතුරු. එබැවින් තම පැවැත්ම සඳහා කොරල් පර මත ජීවත් වන වෙනත් ජීවි විශේෂ රැසක්ද ඒ අනතුර මුහුණ දෙනවා. මෑත වාර්තාවල අනුව ඉහළ ගිය උෂ්ණත්වය හා සාගර අම්ලීකරණය සහ විපාක හේතුවෙන් 2100ක් වන විට කොරල් 2100 වන විට කොරල් ගහණයෙන් කඩා වැටීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා තියෙනවා. කෘමි ගහන වැඩි වීම. කෘමි ගහන ව්‍යාප්ත වීම නිසා කෘමිනාශිත මදුරුවන් ගත්තොත් ඔය ඩෙන්ගු මදුරුවන්ගේ සෑදෙන අපි දැන් අර 10 වෙනි පාඩමේ කතා කරානේ. දැන් මැලේරියාව සහ ඩෙන්ගු වැනි රෝග වර්තමානයට වඩා පැතිරී යනු ඇත. තවද කෘමි ගහන අධික වර්ධනය වීම ආහාර නිෂ්පාදනයේ අතිවිශාල තර්ජනයක් වනු ඇත. හරිද? ඔය කෘමි විශේෂ කියන්නේ මදුරුව මැස්ස විතර නෙවෙයි. තව ඉන්නනේ පරිබෝධ කරන කෘමීන්. සොප්නොප්ටෙරා හෝමොප්ටෙරා වගේ ග්‍රොප්තර වලට ඇත්තෙන කට්ටියක් ඉන්නවා. ඒ වගේ ජෛව විවිධත්වය හානිය ගත්තොත් එහෙම දේශගුණ විපර්යාස සහ ගෝලීය උණුසුම ජෛව විවිධත්වය අඩුවීමට හේතු වෙන්න පුළුවන්. පරිසර පද්ධතිවල UV වෙනස් වීම සහ ඇතැම් ජීව විශේෂ ඒවා වර්තමානයේ පවත්වන ප්‍රදේශවලින් ඔබට සංක්‍රමණය වී පැවැත්ම සහතික කරගන්න. සංක්‍රමණය වී යන හේතු විශේෂ නෂ්ට වී යෑම සිද්ධ වෙනවා. ඕසෝන ස්තරයේ ක්ෂය වීම නැත්නම් හායනය ගත්තොත් එහෙම ඕසෝන ස්තරය යන කුමක්ද ඒ වැදගත් වන්නේ ඒ කියලා අහදිනවා. PTM ගත්තොත් එහෙම බොහෝ ඕසෝන අංශු වායුගෝලයේ කිලෝමීටර් 10ක් 50ක් අතර සිටින ස්තර ගෝලීය ප්‍රදේශයේ සාන්ද්‍ර වියති අතර ස්තරය ඕසෝන ස්තරය කියලා හඳුනාගෙන තියෙනවා. වැදගත්කම තමයි සූර්යාගේ විමෝචනය පාරජාම්බල UV කිරණ පිළිසි යාමින් ජීව ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමට ඔක්සෝන් ස්තරය අතිශයින් වැදගත් වෙනවා. සාන්ද්‍රණය ගත්තොත් එහෙනම් ස්වභාවික ස්තර ගෝලයේ සමස්ත ඕසෝන් සාන්ද්‍රණය සාපේක්ෂව නියතව පවතින අතර එම සාන්ද්‍රණය ඩොප්සන් DU 301 සිට 500 අතර වෙනවා. sorry. ඕසෝන් ඡය වීම ඕසෝන් සිදුර යනු කුමක්ද? ඒකට දායක වන සාධක මොනවද කියලා අහලා අර්ථ දැක්වීමක් දීලා තියෙනවා බලන්න. මිනිසා විසින් නිර්මිත ඕසෝන් ආයනය කරන රසායනික ද්‍රව්‍ය නිසා දක්ෂිණ ද්‍රව්‍ය ප්‍රදේශයේ ඉහළ ස්තර ඕසෝන් මට්ටම එතන අපි ගන්න ඩොප්සන් එක මෙතන ඩොප්සන් එක 200 දක්වා පහළට වැටෙන විට ඒ ඕසෝන් ක්ෂය වීම ලෙස ස්තර කරනවා. මේ ඕසෝන් ස්තරයේ තුනීම ඕසෝන් සිදුර ලෙස හඳුන්වන ලැබේ. දායක වන සාධක ඕසෝන් ස්තරය තුනී වුණාම මෙතන ඉතින් අපි හිතමු සිදුරකින් මොකක් හරි එකකින් එනවයි කියලා. අන්න ඒක අපි හඳුන්වනවා ඕසෝන් සිදුර කියලා. දායක වන සාධක විට ස්තර ගෝලයේ ඕසෝන් නිපදවීම සහ විනාශ වීම අතර ස්වභාවික තුලතාව බාධා පැමිණෙන විට මේ සිදුවේ. මේ ප්‍රධාන වශයෙන් ක්ලෝරින් සහ බ්‍රෝමින් නිදහස් කරන පහත් මිනිසා විසින් නිෂ්පාදනයේ ඕසෝන් හායනයේ ද්‍රව්‍ය මගින් සිදුවේ. ක්ලෝරෝකාබන් අන්න දීලා තියෙන පහත් මිනිසා විසින් නිෂ්පාදිත ඕසෝන් හායන ද්‍රව්‍ය මේ තියෙන හායන ද්‍රව්‍ය බ්‍රෝමින් නිදහස් කරන ක්ලෝරෝෆ්ලෝරෝකාබන් FCFCS කියන්නේ මෙතිල් බ්‍රෝමයිඩ් MEBR හැලෝන් ඊට පස්සේ හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරෝකාබන් HCFC කියන්නේ ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා ඕසෝන් ස්තර ක්ෂය වීමේ බලපෑම මොනවාද? ස්තර ගෝලය තුල ඇති ඕසෝන් ස්තර ක්ෂය වීම නිසා සූර්ය UV කිරණ UVB කිරණ වායුගෝලය හරහා විනිවිද යාම වැඩි. ඊළඟට මානව සෞඛ්‍යයට බලපෑම් ගත්තොත් අක්ෂි රෝග, සමීපීලිකා සහ අසාධාරණ රෝග ඇති කිරීමේ වෛභවය අවදානමක් තියෙනවා. පරිසර පද්ධතිය සහ ජීවීන්ට බලපෑම් ගත්තොත් එimhe චාකෝල කායික විද්‍යාත්මක සහ විකසන ක්‍රියාවලින් UVB කිරණ මගින් බලපෑමක් ඇති කරන බව අනාවරණය වෙලා තියෙනවා. UV විකිරණ ජීව විශේෂවල සංයුක්ති වෙනස් වීමට විකෘති හේතු වන බව
දැක්වෙන අතර ඒ වෛද්‍ය පරිසර පද්ධතිය ජෛව විවිධත්වය වෙනස් කරනවා. ඊට පස්සේ මුහුදු ජල ආහාර මුහුදු ජල ආහාර ජාලවල පදනම සාධන ශාක ප්‍රවාහන ඍජුව විනාශ කරන අතර එමගින් මුහුදු පරිසර පද්ධතිය ආහාර සැලවල සංගතිය අඩු කරනවා. UV වලට මත්ස්‍යයන් කෝනිස්සන් කකුළුවන් ඔබේ ජීවීන් සහ වෙනස් සතුන්ගේ පූර්ව විකසන අවස්ථාවලට හානි පැමිණිය හැකියි. කාන්තාරකරණය ගත්තොත් එම ප්‍රශ්න නිසා පිළිතුරු දෙන කාන්තාරකරණය යන කුමද ඊට දායක වෙන සාධක මොනවද කියලා අහලා තියෙනවා. අත දැක්වී UNCCD අත දැක්වීම දීලා තියෙන 1994 ශුෂ්ක අධශුෂ්ක සහ වියලි උපආර්ථ ප්‍රදේශවල සිදුවන දේශගුණික විචලන සහ මිනිස් ක්‍රියාකාරීත්වය හේතු විවිධ සාධක හේතුවෙන් භූමිය හායනය වෙන ක්‍රියාව. දායක වන සාධක වේ දේශගුණික විචලන සහ මානව ක්‍රියාකාරීත්වයෙන් වනහායනය මේ වර්ෂාපතනය අවක්ෂේපණය පාංශු වර්තාවස භූගත ජල සංචයකවල ජලය නැවත පිරවීම අඩු කිරීමට ඍජු බලපෑමක් ඇති කරනවා. ජලය හා පසාදි පරිභෝජනය කියන එක ගත්තොත් පාලනයකින් තොර කැණීම් කෘෂි රසායනික නිෂ්පාදන අධිකතර භාවිතය අධික විදිහට භාවිතය කරන එක දුර්වල භූමි කළමනාකරණ ක්‍රියාමාර්ගවලදී බලගන්න පුළුවන්. ඊළඟට කාන්තාරකරණය බලපෑම් කවරේද කියලා අහලා තිනවා. බලපෑමට ලක් වූ ප්‍රදේශවල පරිසර පද්ධති සේවා අඩු කිරීමට සහ ජෛව විවිධත්වය අඩු වීමට හේතු වෙන උක්සලතා ආදී අඩුවීම ජලහිඟතාව ප්‍රේරණය කරනවා. සත්ව ශාක විශේෂල වාසස්ථාන විනාශ වෙන ප්‍රධාන වශයෙන් භෝග විශේෂ වර්ධනය ඇතුළු කෘෂිකාර්මික ක්‍රියාකාරීත්වය අඩු කරන අතර මේ නිසා මෙන්න සතුන්ගේ ආහාර සුරක්ෂිතතාවට බලපෑම් කරනවා. ඊට පස්සේ නියං වලට සහ භූමි හානියට ලක් වූ ප්‍රදේශවල ජීවත් වෙන මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අහවත්මන බලපෑමක් ඇති කරනවා. ඊට පස්සේ දීර්ඝකාලීන ශාක හා පසේ කාබන් සංචිත ධාරිතාව අඩු කරනවා. අම්ල වැසි ගත්තොත් එහෙම අම්ල වැසි ගැන කතා කරන්න තියෙනවා. අම්ල වැසි යන කුමක්ද ඒවා ඇති වෙන බලකමන්නේ සාධක මොනවද කියලා අහලා තියෙනවා. අත දැක්වීම දීලා තියෙනවා අම්ල වැසි යනවා. අම්ල තැන්පත් වීම සඳහා භාවිත වන පදයකින්. අම්ල තැන්පත් වීම. ඒට වර්ෂාව හිම දූමිකා සහ අහසින් වැටෙන වියලි අංශු ඈත් වෙනවා. ස්වභාවික තත්ත්වස් අම්ල වැසි. ඔන්න දෙලා තියෙනවා. ස්වභාවික තත්ත්වවස් අම්ල වැසි. අපවිත්‍රකාරක නො වූ අපක්ෂේපනයද මදක් ආම්ලික වන අතර සාමාන්‍ය වැසි ජලයේ pH පරිමාණය 5.6ක් පමණ වෙනවා. ඒට හේතුව කාබන් ඩයොක්සයිඩ් දියවි කාබනික් අම්ල සෑදීමයි. අම්ල වැසි මීට වඩා pH අගයක් පෙන්විය හැකිය. ඒ කියන්නේ pH අගය තව අඩු වෙනවා. ඒ කියන්නේ pH 5.6 කියන්නේ මැද ප්‍රමාණයක්. තව කියන්නේ ඒක අඩු වෙනවා. pH අඩුව මීට වඩා අඩු වගයක්. අම්ල වැසි මීට වඩා pH අඩු වගයක් තමයි පෙන්වන්නේ. දායකවන සාධක විදිහට ඝනපවරව්‍ය දහනය තාප බලාගාර සහ රතවහන යන්ත්‍රවල එන්ජින් ෆොසිල් ඉන්ධන දහනය බඳු මානව ක්‍රියාකාරීත්වය මගින් සල්ෆර් ඩයොක්සයිඩ් SO2 සහ නයිට්‍රජන් ඔක්සයිඩ් NOx කියලා කියන්නේ ඔක්සයිඩ් නිවදස් වීම නිසා සිදු වෙනවා. එහිදී ඒවා ජලයේ දියවි පිළිවෙලින් නයිට්‍රික් ආම්ලය සහ නයිට්‍රික් ආම්ලය වලට පරිවර්තන වෙනවා. අම්ල වැසි වල බලපෑම මොනවද කියලා අහලා තියෙනවා. කිරිගානු ප්‍රතිමාස ගොඩනැගිලි විවෘත ඍජුවම දරුණු ලෙස මේ ඔක්කොම මේකේ මෙසිවල තියෙනවා. ඍජුවම දරුණු ලෙස හානි පවන. අලදොල වගුරුව වැනි මිරිදිය පරිසර පද්ධතිය අම්ලිකතාව වැඩි කරන අතර ඒ හේතුවෙන් ඉහළ මිරිදිය පරිසර පද්ධතියේ විවිධ සහ සංයුතිය වෙනස් වෙනවා. පාන් ශුද්ධ ජීවීන් විනාශ කිරීම සහ පසේ සරු බව අඩු කිරීමට හේතු වෙනවා. කොපර්, ඇලුමිනියම් වැනි ලෝහද, ලෙඩ්, මර්කරි වැනි ඇතැම් බැර ලෝහද සීරණ ලෝහ දියවී යෑමට හේතු වෙනවා. ඒවා පානීය ජලයට පවා ගලා යන්න පුළුවන්. ඊළඟ වනාන්තරවලට සැලකිය යුතු හානිය සිදු කරන ඒවා ගස් සහ පරිසර පද්ධතියේ වැදගත් වෙනත් කුඩා හැලැටි වලට ඍජුව බලපෑම් කරනවා. ඊට පරිසර සංරක්ෂණයේ රද සම්මුතිය සහ නීති පද්ධතියක් ගෙනිනවා. සම්මුතිය නම සහ වර්ෂය වෙන දින ප්‍රධාන අරමුණ විෂයවතය විශේෂිත කරුණු උදාහරණ බලන්න CITES අපි කියමු සයිට්ස් කියලා සයිට්ස් දුර තියෙනවා වන සතුන්ගේ අංශ හම් වැඩි නිදර්ශක සහ සම්පූර්ණ ශාක හෝ ශාක කොටස් අන්තර්ජාතික බලදාම් මගින් ඒවායේ පැවැත්වෙන තාජන නොවන බව තහවුරු කිරීම විශේෂිත කරුණු තමයි ලේඛනගත කළ පරිදි පෙර අනුමැතිය සහ අනුපනයන බලපත්‍ර උදාහරණ විදිහට ශ්‍රී ලංකා කොටියාගේ සම මඩු සයිකස් වගේ ශාක ගෙනියනකොට ඒක බලපෑවත් වෙනවා. ඊට පස්සේ ජෛව විවිධාත්මක විවිධත්ව සම්මුතිය CBD කියන්නේ 1992 දී ජෛව විවිධත්ව සංරක්ෂණයේ සියලු අංග ආවරණය කිරීම සිද්ධ කරනවා. ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. ජෛව විද්‍යාත්මක විවිධත්ව සංරක්ෂණ උදාහරණ විදිහට ප්‍රවේණික ද්‍රව්‍ය, ජීවවිශේෂ සහ පරිසර පද්ධති සංරක්ෂණය, ජෛව විද්‍යාත්මක විවිධත්වයේ සංරක්ෂක තිරසර භාවිත උදාහරණ විදිහට අධිපරිභෝජනය පාලනය කිරීම, සීමා පැනවීම, ප්‍රවේණික සම්පත් ලැබෙන ප්‍රතිලාභ සාධාරණ සමානාත්මකතාවය බෙදා ගැනීම, උදාහරණ විදිහට ඝට්ටණයකින් තොර ප්‍රවේණික ද්‍රව්‍ය රටවල් අතර හොමාරු කර ගැනීම වගේ දේවල් බලා ගන්න පුළුවන් ප්‍රධාන අරමුණු තුන ගහලා තිනවා ගොඩක් අවස්ථාවල. දැන් රැම්සාර් සම්මුතිය ගැන කතා කරලා තියෙනවා. රැම්සාර් සඳහා සම්මුතිය ගත්තොත් 1971 තෙත්බිම් සහ ඒවා ඇති සම්පත් සංරක්ෂණය සහ නැනවත් පරිහරණය සඳහා රාමුවක් සැපයීම තමයි 1971 රැම්සාර් සම්මුතියේ තෙත්බිම් සඳහා ගත් වෙලා තෙත්බිම් සඳහා තමයි දාලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ රැම්සාර් තෙත්බිම් 6ක් තියෙනවා. නවින්දාවක් තියෙනවා. බින්දල කොමන මාදුගඟ වන් කාලයේ විල්පත් බලමු 837 රූපයක් තියෙනවා. බලමු. 837 රූපේ. මදි. අන්න ලස්සන පින්තූරයක් දීලා තියෙනවා. අනවින්දාව ලස්සන බලන්න ඔය. කුරුලොත් අනවිරුන්දාව බුන්දල කුමන මාදුවක වන් කාලේ විල්පත්තු වගේව බලාගන්න පුළුවන් විදියට. ඊට පස්සේ බලන්න රැම්සාර් එක ඒව හරි. ඊළඟ මාපොල් සම්මුතිය දීලා දිනවා ක්‍රියාවෙන්විත
ක්‍රියාන්විත මගින් අහම්බෙන් හෝ සිදුවන නැව් මගේ දැන් අර කාලයක් යුද්ධ පැවතුණා යුද්ධ පැවතිච්ච දවස්වල ක්‍රියාන්විතවලදී අහම්බෙන් සිද්ධ වුණ නැව් මගින් නැව් මගින් ආගර පරිසර දූෂණය ලැක්කීම දැන් අර ලංකාවේදීත් උනානේ වෙනවක් ගිනි අරගෙන කේස් එකක් වුණානේ එතනත් ඒවා පොඩ්ඩක් මතක තියාගන්න. ඒවා කියන්නේ මේක මතක තියාගන්න. ඒ සහ වෙනත් හානිකර ද්‍රව්‍ය වලින් වන සමුද්‍ර දූෂණය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම උත්සාහ ගැනීම අර මොකද එක්ස්ප්‍රස් පර්ල්නේ සමුද්‍ර දූෂණය සම්පූර්ණයෙන්ම උතුරන් කිරීම උත්සාහ ගැනීමෙන් හා එබඳු හරවල අහම්බෙන් සිදුවන විසිරුම් අවම කිරීමට මාපොල් සම්මුතිය වැදගත් වෙනවා. ඊළඟට මොන්ට්‍රියල් ප්‍රඥප්තිය ගත්තොත් එම ඕසෝන් ස්තරය ක්ෂය කරන ද්‍රව්‍ය වලට අදාළ ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම ඕසෝන් ස්තරය ක්ෂය වීමට වකිය යුතු ද්‍රව්‍ය ගණනාවක් නිපදීම අධීරයෙන් අධීර ඉවත් කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර ඇත. ඊළඟට දීලා තියෙන්නේ කියෝතෝ සම්මුතිය. දෝහා සංශෝධනයක් තියෙනවා 2012 දී දෝහාවලදී හරිතාගරවා GHS GHG විමෝචනය ඉලක්ක කර ඉලක්ක මට්ටම් කර අඩු කිරීම එහි වාර්ෂිකකරුවන් එකඟ කරවා ගැනීම. ඊට පස්සේ මේ 2012 දෝහා කටාරයේදී කියෝතෝ සම්මුතිය සඳහා දෝහා සංශෝධනය ගොඩනගා ගන්නාලාදී 2013 2020 කාලය තුර පාර්ශ්වකරුවන් GHG විමෝචනයේ අඩුම වශයෙන් 118න් අඩු කිරීමට කැපවී ක්‍රියා කරලා තියෙනවා. ඔන්න විදිහට දීලා තියෙනවා. භාෂා සම්මුතිය ගත්තොත් එහෙම අනතුරුදායක අපද්‍රව්‍ය සීම හරහා පරිවහනය හා බැහැර කිරීම පාලනය කිරීම සහ මේවා මගින් මානව සෞඛ්‍යයට සහ පරිසරයට සිදුවන හානිකර බලපෑම් වලින් ආරක්ෂා කිරීම සිද්ධ වෙලා තිනවා. බැර ලෝහ අඩංගු අපද්‍රව්‍ය ලෙඩ් මර්කරි වගේ රෝගකාරක අඩංගු රෝහල් අපද්‍රව්‍ය ආදී මගින් ආවරණය වෙනවා. ඊළඟට බලන්න ප්‍රශ්න පිළිතුරු තව දිගට ශ්‍රී ලංකා පරිසර පද්ධති නීති පද්ධති සහ ප්‍රතිපත්ති ගැන දීලා තියෙනවා. නීති පද්ධති සහ ප්‍රතිපත්ති අතර ඇති වෙනස කුමක්ද කියලා අදින ශ්‍රී ලංකා පරිසර සංරක්ෂණ දල ප්‍රධාන නීති මොනවාද කියලා අහනවා. නීති පද්ධතියක් කියන්නේ රෙගුලාසි මාලාවක් වන අතර ඒවා උල්ලංඝනය කළ පාර්ශ්වකරුවන් දඩුවම් පවරනු ඇත. ප්‍රතිපත්ති කියන්නේ පාර්ශ්වකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාකාරකම් මාලාවක් වන අතර ඒවා ක්‍රියාත්මක නොකළද දඩුවම් පමුණවනු ලැබේ. අර මොනවාද කද්දර හෝටල සංකීර්ණයක් හදලා ප්‍රශ්නයක් වුණේ. සාගා සත්ත්ව ආරක්ෂණ ආඥා පනත FPO ක්‍රියාත්මක වන්නේ කෙසේද කියලා අහලා තිනවා. 1937 අංක 2 දරන ආඥා පනත සහ පසු සිදු කළ සංශෝධන වගේ ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ ශාකවලට ආරක්ෂා සලසනු ලබන. මෙම නීති බලාත්මක කිරීමට වක්කිය යුතු අධිකාරී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව DWSC කියන්නේ ජාතික වනෝද්‍යාන වන විසුම් ස්වභාවික රක්ෂිත ස්වභාවික රක්ෂිත සහ අභය භූමි ක්‍රියාත්මක කිරීම හා කළමනාකරණයේ ශාඛා සත්ත්ව ආරක්ෂණ ආඥා පනත සිද්ධ වෙන ඕන විදිහට බලා ගන්න පුළුවන්. මේ කොටස වෙනකම් අපි කරගත්ත දැන් ඔන්න මේ කොටසත් මෙතනින් අවසන් වෙනවා. එහෙනම් අපි එතනින් අපේ පරිසරයේ පාඩමට දාලා කොටස් ටික මෙතනින් අවසන් වෙනවා. හරි. ඉතින් කිව්වට එහෙනම් මෙතනින් අපි මේ වීඩියෝ එක කට් කරගන්නවා. එහෙනම් හොඳට වැඩ ටික කරගන්න ජය වේවා.